අයිබෝවන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට. ඉතින් වෙනදා වගේම අදත් මේ වීඩියෝ එක ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ තියෙන තවත් නවතම රජ්‍ය රැකියා අවස්ථාවන් කීපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන එන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි ඔබට මතක් කරනවා ශ්‍රී ලංකාවේ තියෙන නවතම රජ්‍ය රැකියා අවස්ථා ගැන ඉතා ඉක්මනින් දැනගන්න අපේ SkillX LK YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. හරි දැන් අද වීඩියෝ එකට අපි යමු. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශයේ තියෙන රැකියා අවස්ථාවන් වල ඇති වෙලා තියෙන පුරප්පාඩු කිහිපයක් සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් අපි බලමු ඒ රැකියා අවස්ථාවන් මොනවද? ඒ සඳහා සුදුසුකම් මොනවද තියෙන්න ඕනි? ඒ වගේම එහි වැටුප් පරිමාණය කොහොමද? ඒ වගේම ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කොහොමද කියලා. මුල්ම රැකියා අවස්ථාව විදිහට තියෙන්නේ රියදුරු තනතුර. මේ සඳහා සුදුසුකම් ලබන්න නම් ඔබ O level exam එකකින් පරිම වාර දෙකකදී සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම බර වාහන පැදවීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය ලබා තිබීම සහ රියදුරු බරපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3ක රිය පැදවීමේ පළපුරුද්දක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ තනතුර සඳහා ආයුධම් කරන්න නම් ඔබේ වයස් සීමාව අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි. මේ රැකියාවේ වැටුප් පරිමාණය ගැන සඳහන් කරනවා නම් රුපියල් 43280කින් ආරම්භ වන මූලික වැටුපකින් මේ රැකියාව සමන්විතයි. ඊළඟ රැකියාව අවස්ථාව විදිහට තියෙන්නේ කාර්යාල කාර්ය සහායක තනතුර. මේ සඳහා සුදුසුකම් ලබන්න නම් ඔබ O level exam එකෙන් එක්වරකදී සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම ඔබේ වයස් සීමාව අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනි මේ රැකියාව සඳහා ආයුධම් කරන්න නම්. මේ රැකියාවේ වැටුප රුපියල් 40500කින් ආරම්භ වන මූලික වැටුපකින් සමන්විතයි. ඉතින් මේ තනතුර සඳහා ඔබට ඉතාමත් පහසුවෙන් ආයුධම් කරන්න පුළුවන්. මේ තනතුරු දෙක සඳහාම තියෙන්න ඕනි පොදු සුදුසුකම් කීපයක්ත් සඳහන් කරලා තියෙනවා මෙහිදී. මේ සඳහා ආයුධම් කරන්න ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑ ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව සහ මානසිකව යෝග්‍ය වෙන්න ඕනි. ඒ වගේම විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබටත් මේ සඳහා සුදුසුකම් තියෙනවා නම් ඔබ විසින්ම සකස් කරගත්ත ආයුධම් පතක් 2026 මාර්තු මාස 12 වෙනි දිනට පෙර සභාපති ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශය 4 වන මහල හෝටල් පාසල් ගොඩනැගිල්ල 78 ගාලුපාර කොළඹ 3 කියන ලිපිනයට එවන්න. ඒ වගේම යවන ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ආයුධම් කරන තනතුර සඳහන් කරන්න අමතක කරන්න එපා. ඔබ දැනට රජයේ දෙපාර්තමේන්තුවක රාජ්‍ය සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන අපේක්ෂකයෙක් නම් ඔබේ ආයුධම්පත අදාළ ආයතන ප්‍රධානියා හරහා ඉදිරිපත් කරන්න ඕනේ. හරි. ඉතින් මේ විදිහට අද දිනේ ඔබට ගෙනාවේ ඔබට තියෙන සුදුසුකම් අනුව පහසුවෙන් ආයුධම් කරන්න පුළුවන් රැකියා අවස්ථාවන් දෙකක් ගැන තොරතුරුයි. මේ වගේම තවත් රැකියා අවස්ථාවන් ගැන තොරතුරු ඉදිරියේදීත් ඔබ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න අපේ SkillX LK YouTube channel එකත් සමගම ඉතා ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.